මොන වගේ සත්තු රොත්තක් ඔයාව බෙල්ල කරයිද කියලා බලමුද? මදුරු. මුලින්ම එකෙක් කන්නඩිය ළඟ සද්ද කරනවා. ඊට පස්සේ තව එකෙක්. බලද්දි හැමතැනම මදුරු. අතේ බෙල්ලේ මූණේ හැමතැනම වහනවා. එකෙකුට ගහද්දි තව 3 දෙනෙක් එනවා. ඔයා කරන්නේ සටන් කරන එක නෙවෙයි. පිස්සුන් වගේ අත්පා ගසන එක. ගිනි කුඹියෝ. ඔයා එක පියවරක් වැරදියට තිබ්බොත් ඇති. පොළොවම හෙලවෙනවා වගේ දැනේ. එක පාරටම 100 ගණනක් ඇඟට ගොඩ වෙනවා. උන් ඔක්කොම එක පාරම ඇඟ හපල විදින්න ගන්නවා. ඇඟම පිච්චිලා යනවා වගේ දැනේ. ඔයාට ඇවිද ගන්න බෑ. ඔයා කරන්නේ බේරෙන්න උඩ පනින එක. දෙබරු. ඔයා උන්ගේ කූඩුව දැක්කේවත් නැහැ. මුලින්ම එකෙක් විදිනවා. පස්සේ දසයක් විදිනවා. උන් එකපාරක් විදිලා මැරෙන්නේ නැති නිසා ආයෙත් විදිනවා. ඒක නිකන් වේදනාවක් විතරක් නෙවෙයි. උන් පස්සෙන් කන්න මාරකයක්. බබරු. ඔයා කූඩුවට පොඩ්ඩක් හරි ලං වුණොත් මුළු කූඩුවම හෙල්ලෙන්න ගන්නවා. උන් මාර වේගයෙන් සද්ද කරගෙන ටීම් එකක් වගේ ලීට එනවා. උන් ඔයාව මතක තියාගෙන පන්න විදිනවා. ඔයාට දුවන්න පුළුවන් වුණාට උන්ට පියාඹන්න පුළුවන්. අප්‍රිකානු මීමැස්සෝ. මේ ඉන්නේ එක මීමැස්සෙක් නෙවෙයි 100 ගණනක්. සමහර විට දහස් ගණනක්. උන් මාර වේගයෙන් රිටර්න් එක දෙනවා. ගොඩක් දුර පන්නනවා. වගේම මාරම කේන්තියෙන් ඉන්නේ. මේ වගේ රොත්තක් එක්ක සටන් කරන්න බෑ. කරන්න තියෙන එකම දේ කොහොම හරි පණ බේරගෙන දුවන එක විතරයි.